රජතුමා සභාවට සැපත් වෙනවා. පුරෝහිත අද දවසට තියෙන නඩුව කැඳවන්න. මන්ට වැඩ තියෙනවා. රජතුමනි මෙයාගේ නඩුව තමයි අද තියෙන්නේ. රාමල් නාජ පක්ෂ ඇවිල්ලා ඉඳගනින් ඔතන ඉස්සරහින්. රජතුමා දැන් ඔබේ නඩුව අහන්න හදන්නේ. ඔම ඉඳපන් ආනකම්. අවසරයි යම රජතුමනි. කො ගන්නෝ මෙයාගේ ෆයිල් එක මෙහෙම. හැදීගෙන නහිංසක කොල්ලන්ට මද්ද්‍රව්‍ය ගෙන්වා පානය කිරීමට ඉඩ සැලැස්වී. එයින් අයිතු ලෙස ලාභ ඉපෙයි. මුදල් මංකොල්ල කෑම. නිතරම බොරු කීම. කෝලහල ඇති කිරීම. තා තියෙන ඕන්නේ. දැන් ඒ කියපු වැරදි වලට මිස්ටර් රාමල් නාජපක්ෂ තමුසේ වැරදි කරුද නිවැරදි කරුද මම කරේ නැහැ. පුළුවන් නම් ඔප්පු කරන්න රජතුමා. ඕව මම කරේ නැහැ. නෑ. ඕව මම කරේ නැහැ. මොකද්ද කියන්නේ? කරේ නැහැ. තමුසේ හිතුවා මේ හේය කියලා. මේක අපාය. ඔය කරපු කට්ටිය ඔක්කොම ඉන්නේ මෙහෙ. කරේ නැහැ. බල සාක්ෂි ඕන සාක්ෂි ඉඳපන්. පුරෝහිත ගෙන්නනවා මා කඳුර මధుරංග. වැද්දගාන සංජීවත් ගෙන්නනවා. දැන් ගෙන්නනවා. බල සාක්ෂි ඉපන්. ගෙන්නනවා දැන්. අවසරයි යම රජතුමනි. වැද්දගාන සංජීවට ලෝදිය පොල. අසූචි වලේ බස්සලා තියෙන්නේ. ඉනි හරියන්නේ නැහැ දැන් ගෙනව රාජ්‍ය සභාව ඉවරයන් අද ගහනවා. ඔව්. මා කඳුර මధుරංග ඉන්නේ. එයාගෙන් අහන්න රජතුමනි. පස්වාන් දාසකට බුදුවන්නේ යම රජතුමනි. බේබි ඔහෙත් ආවයි අනා වස්තු නෑ මන් දන්නේ ඔව් මූ තමයි කිව්වේ අර කරන්නේ කිව්ව මං කරමු සේරම කරන්නේ මූ නම රජතුමනි මූ තමයි කිව්වේ අවසරයි දැන් මොකෝ උඹ කියන්නේ තාදුරටත් මේක අහලා වැඩක් නැහැ පුරෝහිත මෙයයි කටු ඉඹල නැග්ගලා දිව කපලා ලෝදිය පොවලා අසුචි වලේ බස්සලා තියන්න අනේ රජතුමනි මම කරන්න බෑ මම ආයෙ කරන්නේ නාදට රජ සභාව ඉවරයි